සුබ දවසක් හැමෝටම. මම ප්‍රසාද් ශ්‍රීමාල්. අද PSR vlog channel එකෙන් අරගෙන එන්නේ මම කලින් ගෙනාපු වීඩියෝ එකකට ලින්ක් වෙන පාර්ට් එකක්. මේකෙදි මම ඔයාලට කියන්න යන්නේ විශේෂයෙන්ම මේ ළඟකදී YouTube එකෙන් ගෙනාපු පොලිසි එකක් ගැන. මේ පොලිසි එකේදී කිව්වා watch hours 8000ක් ඕනි කියලා 2027 ජනවාරි 31 ඉඳන් YouTube content create කරන කට්ටියට මේකේ CM tool එක එහෙම නැත්නම් content monetization on කරගන්න. මේක ගැන ගොඩක් අය කතා බහ වෙනකොට මට හිතුණා මේක දැන් පිරිස දන්නවා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා සහ ඒ සම්බන්ධව තියෙන pros and cons කට්ටිය දන්නවා. මම මේ කියන්න යන්නේ මේ කවුරුත් කියපු නැති කාරණාවක් මට හිතුණ දෙයක්. ඒක ගැන අපි බලමු ටක් ගාලා. මම පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් එක්කම පෙන්නන්නම් මගේ YouTube channel එකේ insights වලදී. මම කලින් වීඩියෝ එකකදී ඒ channel එකේ විස්තර ටික පෙන්නුවා. මම ඒකත් එක්ක ඒ insights ටික පෙන්නන්නම්. ඒක හරහාම මම ඔයගලන්ට පෙන්නන්නම් ඇත්තටම මේ වෙන්න යන්නේ මේ watch hours 8000යි short videos වලට මිලියන 20ක views ටිකයි කියන මේ අලුත් පොලිසි එක හොඳ දෙයක්ද නරක දෙයක්ද ඔයගලන්ට දැනට පේන්නේ නරක දෙයක් කියලා නේ හැමෝටම. ඒක ඇත්තටම නරක දෙයක්ද? එහෙම නැත්නම් ඒකේ හොඳ පැත්තකුත් තියෙනවද කියන එක ගැන මම ඔයගලන්ට පොඩි walk through එකක් දෙන්නම්. ඒක හරහා මම මේ පටන් ගන්න අලුත් series එක YouTube content creation series එක මම පටන් ගන්නවා. මේකෙදි මම ඔයගලන්ට මට දෙන්න පුළුවන් උපරිම ගයිඩන්ස් එක දෙනවා content creation වලට. මොකද මේක මම අවස්ථාවක් කරගන්නවා එක අතකින්. දැන් ඔය මං කිව්වනේ internships තියෙන කට්ටියට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් jobs හොයාගන්න software industry එකේ විශේෂයෙන්ම. ඉතින් මේ හැමෝටම ඇයි ඔයාලා internship එකක් හොයාගන්නේ? ඇයි ඔයාලා academics complete කරගන්නේ? ඇයි ඔයාලා job එකක් හොයාගන්නේ? මේ හැම දෙයකදීම තියෙන අන්තිම දේ ඔයාලගේ career එකේ යන උපරිම තැනට යන එකනේ. career එකේ උපරිම තැනට යන තැනදී මං හැම වීඩියෝ එකකදීම වගේ කියලා තියෙනවා පහුගිය කාලේ කරපු හැම එකකදීම වගේ මම කිව්වා හැමතිස්සෙම බෑකප් එකක් තියාගන්න කියලා. බෑකප් career එකක් එහෙම නැත්නම් අඩුම ගානේ බෑකප් ඉන්වෙස්ට්මන්ට් එකක්. එතකොට මේ YouTube එක එහෙම නැත්නම් content creation එක YouTube වලට විතරක් සීමා කරන්නේ නැහැ. ලංකාවට Facebook එකේ දැන් monetization තියෙනවනේ. මේ දෙකේම content creation කියන එක හරියටම කොහොමද කරන්න කියන එක ගැන සහ ස්ටාර්ට් කරන්න විශේෂයෙන්ම 2026 දී ස්ටාර්ට් කරන්න කියන එක සහ මේ ස්ටාර්ට් එකේදී ඔයගොල්ලන්ට එන්න පුළුවන් ප්‍රශ්න කීපයක් සහ ඇත්තටම මොන වගේ කාලයක් මට ගත වුණාද මේ tools වලින් සැලකිය යුතු ප්‍රමාණයක් earn කරන්න එහෙම නැත්නම් earnings හදා ගන්න කියන එක ගැන quick insight එකක් දෙන්නම්. මොකද හැමතිස්සෙම අර motivational දේවල් කොච්චර කට්ටිය කිව්වත් මේ හරි insight එක ඇත්තටම කොච්චර කාලයක් ගියාද earn කරන්න ඇත්තටම දැන් තියෙන earnings කොහොමද සහ මේ වගේ level එකකට එන්න මොන වගේ බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තිබුණාද? ඒ කියන්නේ අපි කියනවා අපේ භාෂාවෙන් මොන වගේ කට්ටක් කෑවද? ඔන්න ඔය දේවල් ටික හරියට නම්බර්ස් එක්ක පෙන්නලා දුන්නොත් තමයි ඔයගලන්ට තහවුරු වෙන්නේ මේක තමයි ඇත්ත කතාව කියලා. හැමෝටම ඇත්ත කතාව නෙමෙයි. නමුත් අඩු ගානේ එක්කෙනෙක්ගේ හරි ඇත්ත කතාව ඔයගලන්ට මෙහෙම තේරුනොත් ඒක ඔයගලන්ට පහසුවක් වෙයි කියලා මම හිතනවා. අලුතෙන් වැඩක් පටන් ගන්නකොට ඔයගලන්ගේ ඉදිරි වැඩ ටික හරියට ප්ලෑන් කරගන්න. වැරදි ප්ලෑන්ස් වලට අහු වෙන්නේ නැතුව. ඉතින් අන්න ඒ හෙල්ප් එක තමයි මම දෙන්න හදන්නේ මගේ ඉන්සයිට්ස් වලින්. අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. යමු මගේ channel එකේ insights ටික බලලා කොහොමද මේ වැඩේ plan කරන්න පුළුවන් කියලා බලා ගන්න. මේක තමයි PSR vlog එකේ channel dashboard එක. මම කලින් වීඩියෝ එකත් මේක පෙන්නුවා. අපි යමු analytics වලට. මේ channel එක පටන් අරගෙන දැන් 2019 ඔක්තෝබර්නේ. එතකොට 26 ඔක්තෝබර් වලට අවුරුදු 7ක් වෙනවා. මෙහෙම තමයි දැනට monthly views, watch hours මේක තමයි දැන් ඔයගොල්ලන්ට ගොඩක්ම attention එක යන්නේ සහ මෙන්න මේ revenue එක දැනට තියෙන්නේ LKR වලින් මම මේ පොඩි රිසර්ච් එකක් කර හිටියේ. මේක මම ආපහු දාන්නම් USD එකට. හරි මෙහෙම තමයි දැනට තියෙන්නේ. එතකොට මම මේ වීඩියෝ එකේදී මුලින් කිව්වේ අපි කතා කරන්න ඕනේ කියලා මේ YouTube එකේ අලුතෙන් සිද්ධ වෙච්ච policy change එකට. policy එක change වෙනකොට මෙන්න මේ watch hours ටික තමයි ඔයගලන්ට ඔය ගොඩක් ප්‍රශ්නයක් වෙන්නේ. මේ දැන් ගොඩක් අය කතා වෙන විදිහට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. 8000ක් තියෙන්න ඕනේ කියලා අවුරුද්දක් ඇතුළත දවස් 365ක් ඇතුළත. අවුරුද්දක් කියන්නේ එක කැලෙන්ඩර් year එකක් නෙවෙයි. පහුගිය දවස් 365ක් ඇතුළත ඔයගොල්ලන්ට watch hours 8000ක් තියෙන්න ඕනේ කියලා monetization on කරගන්න subscribers 1000ත් එක්ක. ඔය ටිකනේ කතාව. එතකොට මෙන්න මෙතන earn එකට ගියොත් එහෙම monetization on වෙච්ච නැති channel එකක් නම් ඔයාලට මෙතන පොඩි මීටර් එකක් විදිහට පෙන්නනවා කොහොමද ඒක වෙන්නේ කියලා. එතකොට දැන් තියෙන්නේ ප්‍රශ්නේ
ඔයගොල්ලන් channel එකක් පටන් ගන්නකොට ඒ channel එකේ මෙහෙම watch hours හදාගන්නේ කොහොමද සහ දැන් 8,000ක් watch hours ඉල්ලනකොට ඔයගොල්ලෝ channel එකක් කරන්න discourage වෙනවද කියන එක. මට තේරෙන විදිහට නම් මගේ අයිඩියා එක හැටියට නම් ඇත්තටම දැන් තමයි පටන් ගන්න හොඳ. හේතුව watch hours දැන් ඉස්සර මට මතකයි 2016ට වගේ කලින් මට හරියට මේ අවුරුද්ද මතක නෑ. මම කියන්නේ ආසන්න වශයෙන් කාලයක්. ඒ කාලයට කලින් watch hours ප්‍රමාණයක් තිබුණේ නැහැ monetization වලට. මම හිතන්නේ subscribers 1000 විතරයි තිබ්බේ. හැබැයි ඒ කාලේ මම දන්න තරමින් අපිත් ඒ කාලේ ඔය YouTube try කරනකොට ලංකාවට monetization දීලා තිබුණේ නැහැ. අපි Indian channels විදිහට තමයි ඒ කාලේ හැදුවේ. නිකන් try කරන්න. නමුත් ලංකාවට මේකේ monetization හම්බුනාට පස්සේ ඒ හා සමගාමීව වගේ මං හිතන්නේ content monetization හම්බෙච්ච ගමන්ම watch hours 4000 කියන එකත් ආවා. මම හිතන්නේ watch hours 4000 නෙමෙයි මොනින් watch hours 3000 ආවේ. පස්සේ තමයි ඒක 4000 වුනේ. දැන් ඔය 8000 වෙලා තියෙන අලුත් පොලිසි එකේ හැටියට. එතකොට subscribers 1000ක් කියන එකත් මං හිතන්නේ කාලයක් subscribers 500 තිබිලා ඊට පස්සේ තමයි 1000ට ආවේ. නමුත් ඒකේ වෙනසක් වෙලා නැහැ අලුත් පොලිසි එකෙන්. ඕක තමයි වෙනස සහ දැන් පොලිසි එකේ තියෙන තත්ත්වය. ඕක short videos වලට එනකොට watch hours නෙවෙන්නේ බලන්නේ short videos වලට එනකොට views බලන්න. එතකොට views මිලියන 10ක් තියෙන එක 2027 ජනවාරි 31 ඉඳන් 31න් පස්සේ ඉඳන් මිලියන 20ක් ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා monetization on කරන්න. දැන් මේක impact එන්නේ කොහොමද? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් videos දැන් කලින් monetization හම්බෙන්න ලොකු criteria එකක් තිබුණේ නැති කාලෙත් ඊට කලින් monetization කරගෙන හිටපු කට්ටියත් අර වෙන countries වල channels හදාගෙන monetization කරගෙන හිටපු කට්ටියත් monetization වලට ඔය watch hours 4000 3000 හෝ 4000 ආවට පස්සේ කරපු විදිහත් එක්ක ඒ කියන්නේ ඒ generation එකත් එක්ක ලොකු වෙනසක් වුණාද? මං හිතන්නේ ලොකු වෙනසක් වුණා කියලා. ඒ කියන්නේ monetization කලින් එහෙම restrictions මොකුත් තිබ්බේ නැතුව ඒ කියන්නේ criteria එකක් pass කරන්න eligibility criteria එකක් තියෙන්නේ නැතුව තිබ්බ කාලේ monetization වෙච්ච විදිහටම ඒ ප්‍රමාණයෙන්ම නෙමෙයි ඊටත් වඩා ගොඩක් වැඩියෙන් පස්සේ කට්ටිය channels හදාගෙන monetization කරන්න පටන් ගත්තා. අර watch hours 3000 සහ මේ subscribers 1000 හම්බුනට පස්සේ ඒ eligibility criteria එක introduce කරාට පස්සෙත් කට්ටිය හොඳට monetization කරගෙන ගියා. ඒ නිසා මේ 2027 ජනවාරි 31න් පස්සෙත් අනිවාර්යයෙන්ම watch hours 8000 කියලා නෑ, views 20000 කියලා නෑ, 20000 නෙමෙයි මිලියන 20 කියලා නෑ. අනිවාර්යයෙන්ම කට්ටිය monetization කරනවා. ඒක අනිවාර්යයෙන්ම කරනවනේ. ඒකේ බය වෙන දෙයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අයට දැන් අර 4000න් හම්බෙන්න තිබ්බ එක 4000න් හම්බෙන්නේ නැතුව 8000 වෙනකන් යන එක විතරයි. මම හිතන්නේ 4000ක් 8000 වුණා කියලා එහෙම නැත්නම් මිලියන 10 මිලියන 20 වුණා කියලා channel එකක් කරන එක නවත්තන්නේ සාමාන්‍යයෙන් අර නිකන් දේවල් try out කරන්න බලන කට්ටිය අර කරන්නම් වාලේ නිකන් කරලා ඉක්මනට සල්ලි හොයන්න ඕනේ කියලා ඇවිල්ලා ඒක හම්බෙන්නේ නැති level එක පේනකොට නවත්තන කට්ටිය වගේ අර හැම දෙයක්ම බාගෙට කරන set එකක් ඉන්නවනේ. දැන් අපි වුණත් කරනවා සමහර දේවල් බාගෙට. ඒ කියන්නේ ලොකු අරමුණක් නැතුව බලවත් ආශාවක් නැතුව පුළුවන්ද කියලා නිකන් try කරන්න වගේ දේවල් කරන අවස්ථා තියෙනවා. ඉතින් මම හිතනවා එහෙම set එක මේකෙන් හැලෙයි. එතකොට ඉතුරු වෙන්නේ කවුද? watch hours 8000ක් වෙනකම්ම කිසිම දෙයක් earn කරන්නේ නැතුව තමන්ගේ කාලය කැප කරලා තමන්ගේ skill එක පාවිච්චි කරලා content monetization එක බලාගෙන තමයි ගොඩක් අය කරන්නේ. මම videos කලින් කීප එකකදීම කිව්වා. නමුත් මේ monetization එක වෙනුවෙන් watch hours 8000ක් collect කරගන්න අවුරුද්දක් ඇතුළත විශේෂයෙන්ම ලංකාවේ වගේ මූලික channel එකකදී ඒක අමාරුයි. ඒක ඇත්ත. නමුත් ඒ වෙනකන් අල්ලගෙන ඉන්නේ කවුද? මේක බැහැලම කරන්න පුළුවන් කැමැත්ත passion එක තියෙන කෙනෙක්. ඉතින් එහෙම කට්ටියට content monetization හම්බෙන එක හොඳයි. හොඳයි නේ ඇත්තටම. ඉතින් එහෙම වෙන එක හොඳයි. ඒතකොට දැන් ওই criteria එකට බැලුවොත් එහෙම මගේ අනිත් channel එක PSR Academy channel එකට monetization හම්බෙන්නේ නැහැ තාම. මොකද ඒකේ watch hours මං හිතන්නේ 8000ක් ගිහින් ඇති කියලා තාම. subscribers නම් 1000 පැනලා ඉවරයි. ඒ නිසා නමුත් ඒකේ watch hours 4000 පැනන නිසා ඒකට content monetization හම්බුණා. ඒකෙනුත් යම්කිසි revenue එකක් generate වෙනවා. නමුත් මම මෑතකද videos කරේ නමුත් කරපු videos වල revenue එක තාම generate වෙනවා. නමුත් ඔයගොල්ලෝ දැන් හිතනවා නම් හරි
4,000න් හම්බුන්නේ නැහැ. එහෙනම් මේක කරලා වැඩක් නැහැ කියලා කවුරු හරි ඇතෑරියොත් එයාට ඇත්තටම 4,000නුත් මගේ තර්කය නම් එයාට ඇත්තටම 4,000නුත් කන්ටෙන්ට් මොනිටයිසේෂන් එක හම්බෙන්න සුදුසු කෙනෙක් නෙවෙයි. මම වුණත් මං කියන්නේ ඒක තමයි තර්කය. ඒ නිසා 4,000න් හෝ 3,000න් හෝ කීයෙන් හරි අපිට කන්ටෙන්ට් මොනිටයිසේෂන් හම්බුන්නේ නැහැ කියලා අතාරිනවා නම් ඒක එතනින් පස්සේ තමන්ට ඒ කන්ටෙන්ට් එක ගැන ලොකු විශ්වාසයක් හෝ බලවත් ආශාවක් හෝ නැත්තම් ඇත්තටම ඒ channel එක එහෙම channel එකක් කරන්න නැතුව ඉන්න එක වඩා හොඳයි. ඒ කියන්නේ අනිත් පැත්තට ඕක බැලුවොත් එහෙම තමන්ට සතයක්වත් හම්බෙන්නේ නැති බව දැන දැනත් දිගටම කන්ටෙන්ට් එක කරනවා කියන්නෙම එයා එතනින් පස්සේ සල්ලි බලාගෙන නෙමෙයි මේක දිගටම කරන්නේ මොකක් වෙනුවෙන්ද? තමන්ගේ ඒ කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට තියෙන බලවත් ආශාව වෙනුවෙන්. ඉතින් එහෙම ඒ ආශාව වෙනුවෙන් කරගෙන යනකොට ඔන්න 8,000කදී දැන් වොච් අවර්ස් 8,000කදී ඔයගලන්ට ඒ මොනිටයිසේෂන් chance එක හම්බෙනවා. ෂෝට් වීඩියෝස් කරනවා නම් මිලියන 20ක් views ආවට පස්සේ ඒක හම්බෙනවා. ඒ නිසා මං හිතන්නේ තවමත් සුදුසුම කෙනාට ඒ දේ හම්බෙනව නැති වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඇත්තටම ඔයගලන්ට පාඩුවක් විදිහට සිද්ධ වෙන්නේ අර 4,000 8,000 අතර තියෙන ගැප් එකේදී ඔයගලන්ට හම්බෙන්න තිබ්බ රෙවෙනියු එක සුළු කාලයක් සහ සුළු ප්‍රමාණයක් ඒක අයින් වෙනවා. ඒක හම්බෙන්නේ නැතුව යනවා. මොකද 8,000න් තමයි දැන් පටන් ගන්නෙ. බිංදුවේ ඉඳන් පළවෙනි ඩොලර් එකේ ඉඳන් හම්බෙන්න පටන් ගන්නෙ. අනිත් එක නමුත් ඊට වඩා මං හිතනවා අර භාගයක් කරලා නවත්තන කට්ටිය හැලෙන එක. ඒගොල්ලන්ගේ ඩ්‍රොප් අවුට් වෙන එක හොඳයි කියලා. එතකොට ඇත්තටම මේකේ වැඩක් කරන්න පුළුවන් සෙට් එකට ඒ chance එක හම්බෙයි ඩිසර්ව් සෙට් එකට ඒ chance එක හම්බෙනවා. ඉතින් ඕක තමයි මගේ තර්කය මේ අලුත් පොලිසි එකේ හැටියට. ඒ නිසා මං හිතනවා මේ කාලේ හොඳයි ඔයගොල්ලන්ට YouTube channels පටන් ගන්නවා නම් දැන් අර මං පහුගිය කාලේ ගොඩක් ඔය සන්නස්කල සර්ගේ වීඩියෝස් එහෙම බල ඉන්නකොට මං හිතන්නේ අපේ සිංහල පන්තිය හරි අනිත් 4ක් තියෙනවනේ channels. ඒ මොකක් හරි එකක වීඩියෝස් බල ඉන්නකොට මම ඔයාලට මතකද දන්නේ නැහැ මෙන්න මේකේ මම පෙන්නන ඇනලිටික්ස් වලම මම ඇනලිටික්ස් ඔන් කරන් හිටියෙත් ඒකටමයි. මෙන්න මේකේ views වල මම ගියොත් එහෙම මේ ලයිෆ් ටයිම් views වලට මේකත් කලින් ඔයගලන්ට පෙන්නලා තියෙනවා. බලන්න channel එක පටන් අරන් තින්නේ ඔක්තෝබර් 19 ඔක්තෝබර් වගේ. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ආවම මෙන්න මේ හරියට වගේ එනකොට 23 ඔක්තෝබර්. ඒතර 19 ඔක්තෝබර් ඉඳන් 23 ඔක්තෝබර් කියන අවුරුදු 4ක්. ඔන්න අවුරුදු 4ක කාලය ඇතුළත views ගිහිලා තියෙන විදිය බලන්න. එතනින් පස්සේ 23 ඔක්තෝබර් ඉඳන් මේ වෙනකම් views ගිහිලා තියෙන විදිය බලන්න. දැන් මේ 26 අගෝස්තු වෙනකම්. ඉතිරි අවුරුදු 3. මුල් අවුරුදු 4 සහ ඉතිරි අවුරුදු 3 views ගිහිලා තියෙන විදිය හොඳට බලන්න. මේකෙදි පළවෙනි අවුරුදු 3ේම views total එක මට තිබිලා තියෙන්නේ views 3000 ගාණක්. views නෙමෙයි subscribers 3000 ගාණක්. දැන් තියෙන වගේ ඇත්තටම 10%ක් නේ එතකොට. ඒතර පළවෙනි අවුරුදු 4ෙම තිබ්බ subscribers ගන්න ඉතුරු අවුරුදු 3 10 ගුණයකින් වැඩි වෙලා. එතකොට මේ content performance ගැන කියනවනේ මේ content performance කියනකොට තේන කෙනෙක්ට හිතේ අවුරුදු 3ක් ඕනද කියලා subscribers 30000ක් ගන්න. ඒක ඇත්ත. දැන් අලුතෙන් මේ අලුත් generation එකට ඇත්තටම එහෙම ඕනේ නැතුව ඇති. නමුත් ඒ කාලේ මම මේ මොනවද දැනගෙන නෙමෙයිනේ කරේ. මේ සම්බන්ධව කිසිම අයිඩියා එකක් නෙමෙයි කරේ. මමත් දැන් තමයි මේ මම හිතන්නේ මේ ඇත්තටම මේ වැඩේට එන්ට වෙන්නේ. එතකොට දැන් කෙනෙක්ට ඇත්තටම එච්චර කාලයක් ඕනේ නැහැ subscribers 30000ක් 50000ක් ලක්ෂයක් ගහන්න. දැන් හොඳ ටැලන්ට් එක තියෙනවා නම් authentic content හදනවා නම් හොඳ skill එකක් තියෙනවා නම් software වෙන්න ඕනේ නැහැ. මොනවාම හරි දෙයක තමන්ගේ skill එකක් එක්ක ඒ skill එක මිනිසුන්ට satisfying විදිහකට පෙන්වන්න පුළුවන් විදිහේ content එකක් create කරන්න පුළුවන් නම් authentic content එකක් AI නැතුව කෙලින්ම ආයේ කතා දෙකක් නැහැ. සතියෙන් දෙකෙන් උනත් කරන්න බැරි නෑ. හැම වෙච්ච channel තියෙනවා. අමාරුයි ඒක හැමෝටම කරන්න බෑ. සාමාන්‍යයෙන් celebrity කෙනෙක් නෙවෙයි නම් athlete කෙනෙක් නෙමෙයි නම් ගොඩක් ජනප්‍රිය. එහෙම අයට ඒක සාමාන්‍ය දෙයක් නේ. නමුත් එහෙම නොවන කෙනෙක්ට අමාරුයි. නමුත් කරන්න බැරි නෑ. ඒ වීඩියෝ එකේ quality එක content quality එක අනුව ඒක වෙනස් වෙනවා. නමුත් මට හොඳටම ෂුවර් කොයි විදිහට කරත් කොච්චර unknown person කෙනෙක් වුණත් content එක quality නම් සහ authentic නම් අවුරුදු ගණන් යන්නේ නැහැ subscribers 30000ක් 25000 30000ක් ගන්න. දැන් මේ කාලෙදී. ඉස්සර එහෙම ගියා ඉතින්. එහෙම තමයි. කාලෙත් එක්කනේ ඒක evolve වෙන්නේ. නමුත් මට කියන්න ඕන උනේ මේ අර හරස් ප්‍රශ්නයකට අහන්න පුළුවන් විදිහ හරස් ප්‍රශ්නයකට මම මේ කලින්ම ආන්සර් එක දුන්නේ. මට කියන්න ඕනේ බලන්න මේ පළවෙනි
සම්පූර්ණ කාලය ඇතුළත මට ගිහිලා තියෙන්නේ මේ ඒ කියන්නේ ඇත්තටම ෆ්ලැට් රේට් එකක් ගිහිලා තියෙනවා views නැහැ subscribers නැහැ මොනවත්ම නැහැ අවුරුදු 4ක්ම ඔය අවුරුදු 4න් පළවෙනි මාස 6 මම channel එක කරලා ඊටු අවුරුදු 3මාරම channel එක අතහැරලා දාලා තිබ්බේ ඒ channel එක අතහැරලා දාලා තිබ්බ කාලේ අන්තිම හරිය වගේ 23 මැද 23 මැයි වගේ කාලෙදී මම මම අර කිව්ව උපුල්ශාන්ත සන්නස්කල සර්ගේ වීඩියෝ එකක් බල ඉන්න ගමන් සර් දැන් කිව්වා එක වීඩියෝ එකකදී දැන් උඹලා අනුන්ගේ කන්ටෙන්ට් බල හිටියා ඇති උඹලා දැන් උඹලගේ කන්ටෙන්ට් හදන්න පටන් ගනින්න මේකට ඒක හොඳ කාලේ කියලා සර්ගේ භාෂාවෙන්ම කිව්වා ඉතින් ඕක මට හිතට වැදුනා මං කල්පනා කරා මම පටන් අරන් දැනටමත් කියන හොඳ සාමාන්‍යයෙන් ඒ කාලේ හැටියට මගේ මට්ටමේ හැටියට හොඳ ලෙවල් එකක තියෙන channel එකකුත් තියෙද්දි subscribers 3000ක් විතර එහෙම තියෙන channel එකක් තියෙද්දි ඇයි මම මේ අපරාධ නිකන් එක අතහැරලා දාලා තියෙන්නේ කියලා. මොකද ඇත්තටම මට ඒක අතහැරලා දාන්න හිතුනේ නෙමෙයි සිද්ධ වුනේ. මට විදේශගත වෙන්න වුණා සහ ඒත් එක්කම මට එහෙ ගියත් ඒක දිගටම කරන්න තිබුණා. නමුත් ඒකත් එක්කම මට මගේ ප්ලෑන්ස් ඔක්කොම වෙනස් වුණා. නමුත් අර වීඩියෝ එක දැක්කට පස්සේ මම කල්පනා කරා ඇත්ත තමයි ඒ කියන්නේ. දැන් අපි හැමෝම අනුන්ගේ කන්ටෙන්ට් බල හිටිය ඇති. අපි අපේ කන්ටෙන්ට් ක්‍රියේෂන් පටන් ගමු කියලා. ඒකේ අදහස අනුන්ගේ කන්ටෙන්ට් බලන එක නවත්තනවා කියන එක නෙවෙයි. ප්‍රයොරිටි එක දෙනවා අපි අපේ වැඩක් පටන් ගන්න. අපේ වැඩේට ප්‍රයොරිටි එක දෙනවා අංක 1. අපේ වැඩේට ප්‍රයොරිටි එක වැඩි දීලා ඉවරන අපේ වැඩේ කරලා ඉවරුනාට පස්සේ ඔන්න අපි යනවා වෙන කෙනෙක්ගේ කන්ටෙන්ට් බලන්න. අපි අනිවාර්යෙන් සෝෂල් මීඩියා පාවිච්චි කරනවානේ අනුන්ගේ කන්ටෙන්ට් බලනවාමනේ අනිවාර්යෙන්. අපි කරන්නේ මේකනේ. අපි කවදාවත් අපේ සෝෂල් මීඩියා පාවිච්චි කරලා අපේම කන්ටෙන්ට් බල ඉන්නේ නැහනේ. අපි බලන්නේ අනුන්ගේ ඒවා. එතකොට වෙන කෙනෙක් මගේ එක බලනකොට තමයි මට හොඳ. මම වෙන කෙනෙක්ගේ එකක් බලනකොට තමයි එයාට හොඳ. ඕකනේ යන්නේ. ඔය හුමාරුවනේ යන්නේ දැන්. ඉතින් ඔය හුමාරුව ඇතුලේ සිද්ධ වෙන මේ ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රොසෙස් එක නිසා අපිට අපේ ෂෙයා එක හම්බ වෙනවා යදාල ප්ලැට්ෆෝම්ස් වලින්. අපේ ෂෙයා එක අපේ රෙවෙනියු එක. දැන් මේ අවුරුදු ගානටම මම නිකම්ම ඉඳලා ඒ කියන්නේ වීඩියෝස් නොකර අවුරුදු 3මාරක් විතර ඉඳලා කවුරු හරි කිව්වනම් මට දැන් ඔය channel එක dead channel එකක් මචං. ඔක දැන් කරන්න එපා. අතහැරලා දාපන්. මම මේ කියන්නේ කාලයක් content creation වලට කැමැත්තෙන් ඉඳලා අතහැරලා දාපු set එකට. ඔය channel එක ආයෙ පටන් අරන් වැඩක් නැහැ. ඔය channel එක YouTube algorithm එකේ දැන් බෙවුර වෙලා තියෙන්නේ වැලිලිලා තියෙන්නේ. දැන් ආයෙ ඕක ගොඩ ගන්න බෑ කිසිම විදියකට මොනවත් කරන්න බෑ කියලා. එහෙම කවුරුත් මට ඩිරෙක්ට් කියලා නැහැ. නමුත් මං එහෙම ඉන්ෆර්මේෂන් හම්බෙලා තියෙනවා. මට දැකලා තියෙන ඕන තරම්. නමුත් මම දැන් PSR vlog කියලා බ්‍රෑන්ඩ් එකක් ඔය 2019 හදලා අතහැරලා දාලා තිබ්බ එකේ ඒ කියන්නේ යට ගිහිලා වැලිලිලා කවුරුත් දන්නෙත් නැහැ මොනවත් නැහැ. එහෙම තිබ්බ කාලෙකදී මට අර සන්නස්කල සර් කිව්ව දේත් එක්ක මට ටිකක් නිකන් අමුතු ගැම්මක් ආවා. දැන් මගේ කාලෙන් සාමාන්‍යයෙන් මගේ දවසක කාලයෙන් පැය හිතන්න පැය 3ක් විතර මම දානවා කියලා overall YouTube Instagram Facebook අනේ මනම් වල අනුන්ගේ content බලන්න. ඒ කාලෙන් අඩුම ගානේ පැය භාගයක් මගේ වැඩේට ප්‍රයොරිටි එක දීලා ඉතුරු පැය ටික මම අනුන්ගේ content බලන්න තියාගෙන ඉන්නවා නම් මගේ වැඩේ කෙරෙයි කියලා මට හිතුණා. සහ ඒකත් එක්ක පොඩි මොටිවේෂන් එකක් ආවා, ගැම්මක් ආවා. ඉතින් ඒක ඒ සර්ගේ කතන විලාශයත් එක්ක ඒ සර්ට තියෙන ස්කිල් එකක් ඒක. තව කෙනෙක්ව ටක් ගාලා මොටිවේට් කරන්න පුළුවන්කම. ඒකට විරුද්ධ අයත් ඇති. මම මේ කියන එකට ප්‍රතිවිරුද්ධ අයත් ඇති. ඒ ආගිමන්ට් එක වෙනම කතාවක්. නමුත් ඒකෙන් මට ආව ගැම්ම හින්දා මං ආයෙ channel එක පටන් ගත්තා. මට හිතුන්නේ නැහැ හැබැයි channel එක පටන් ගන්නකොට මේ වගේ ලෙවල් එකකට ගන්න පුළුවන් වෙයි කියලා. මොකද අර කලින් කිව්වා වගේ මගේ හිත අර ඒකට කියන්නේ හිත විශ්වාස කරාට මට ආයෙ channel එක ගොඩ දාගන්න පුළුවන් කියලා මොලේ විශ්වාස කරා. අපිට තියෙන දැනුමට ඒ knowledge එකට අනුව සාමාන්‍යයෙන් අතහැරලා දාපු channel එකක් ආයෙ ගොඩ ගන්න බෑ කියලා. මොකද algorithm එකේ හැටි එහෙම තමයි කියලා. නමුත් කරලා බලනකොට දැන් ප්‍රැක්ටිකලි ඔයගලන්ට ඔන්න ලිවිං එක්සැම්පල් එකක් මම පෙන්නලා තියෙනවා. බලන්න 2023 ඉඳන් මේ වෙනකොට මේ අවුරුදු 3 ඇතුළත කොහොමද අප් වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් total views මෙතෙන්ට වෙනකම්ම තියෙන්න ඇති ඕනනම් 50000ක්. මේ අවුරුදු 4ටම total views 50000ක් විතර තියෙන්න ඇති. ඉතින් මේ වෙනකොට 2 මිලියන් වලට කිට්ටු views ගණක් ඇවිල්ලා තිනවා. ඒ ඔක්කොම වගේ ඇවිල්ලා තියෙන. ඒතකොට මේ අන්තිම අවුරුදු 3නේ. දැන් මේක කොහොමද මේ long video channel එකකට සිංහලෙන් විතරක් කර channel එකකට බොහොම limited audience එකක් ඉන්න මේ software සහ ඒ සම්බන්ධ
ලිමිටඩ් ඔඩියන්ස් එකක් ඉන්න channel එකක් එහෙම level එකකට ගත්තනම් ඊට වඩා ලොකු ඔඩියන්ස් එකක් ඉන්න ඊට වඩා වෙනස් නිෂ් එකක ඊට වඩා හොඳ ප්‍රෙපරේෂන් එකක් එක්ක එන අතෑරලා දාලා නැති බ්‍රෑන්ඩ් නිව් හොඳ ෆ්‍රෙෂ් පිට පටන් ගන්න channel එකකට කොහොම යන්න පුළුවන්ද නේද අන්න ඒ මොටිවේෂන් එක තමයි මට දෙන්න ඕන වෙන්නේ දැන් අලුතෙන් channel create කරන අයට මේක මෙහෙම මම මැදින් අවුරුදු ගාණක් අද අවුරුදු 3මාරක් අතෑරිය කියන්නේ ලේසි නෑනේ එහෙම නැතුව දැන් ෆ්‍රෙෂ් පිට පටන් ගන්න හොඳ බ්‍රෑන්ඩ් නිව් channel එකක් හොඳ ඕගලන්ට ක්ලෝඩ් වගේ එක ටූල් එකක් යූස් කරලා හොඳ රිසර්ච් එකක් කරලා හොඳ නිෂස් බලලා ඒකට හොඳ බැක්ග්‍රවුන්ඩ් ස්ටඩි එකක් කරලා ඔයාගේ ස්කිල් එකත් හොඳට ෂාප් කරගෙන එහෙම ස්කිල් වලට තියෙන ඒ ඔයාගේ ස්කිල් එකට තියෙන අනිත් කම්පිටිටිව් channels මොනවද කියලා බලලා ඒ වගේනුත් අයිඩියාස් අරගෙන හොඳ රිසර්ච් එකක් කරලා පටන් ගන්න channel එකක් හරියට කරනවා නම් කොහොම යන්න පුළුවන්ද ඒ කොහොම යන්න පුළුවන්ද කියන එකේ පොසිටිව් සයිඩ් එක එහෙම නැත්නම් අර යන එන්ඩ් එක අනිවාර්යයෙන්ම තීරණය වෙන්නේ ඔයාගේ කන්සිස්ටන්සි එක මත දැන් බලන්න මෙන්න මේ කාලෙදී මට නැත්තෙම නැති වෙලා තිබ්බේ මේකනේ කන්සිස්ටන්සි එකක් නැහැ ඇයි මේ දැන් පේනවනේ මුල් කාලේ සාමාන්‍යයෙන් හොඳට views ඇවිල්ලා මේ සමහර දවස්වල 700 ගණන් 100 ගණන් එහෙම views ඇවිල්ලා ඊට පස්සේ ආයේ 55ට 40 ගණන් වලට බැහැගෙන ගිහිල්ලා ඒ කියන්නේ මම වීඩියෝස් දානවා එක වීඩියෝ එකක් දාලා ඒ වීඩියෝ එකට views යනකම් කියලා බලන් ඉන්නවා සති ගාණක් සමහරවිට මාසයක් විතර views ආවේ නැති වුනහම දැන් ඇත්තටම අපි අපේ channel එකක් කවදාවත් පටන් ගන්නකොට compare කරන්නේ නැහැනේ තවත් පටන් ගත්ත channel එකක් එක්ක අපි හැමතිස්සෙම motivation එකක් ගන්න කාගේ හරි subscribersලා ලක්ෂයකටත් එහා ඉන්න channel එකක් වගේ එකක් එක්කනේ ඒක ඒ ආසාවටනේ පටන් ගන්න. ඒතර ඒ ආසාවට පටන් අරගෙන අපේ channel එකට එහෙම subscribers views නැති වුනහම අපි හරි අවුලක්කටපත් වෙනවා. නමුත් අපිත් දන්නවා ඒක දැන් මම මේ channel එක පටන් ගත්තා විතරයි කියලා. නමුත් මගේ ආසාව තියෙන ටක් ගාලා අතෙන්ට යන්න. ඒ තියෙන ආසාවම අපිව යටපත් කරනවා, අපිව ඩිමෝටිවේට් කරනවා. මේක වැඩක් නැහැ කියන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපේ කන්සිස්ටන්සි එක කැඩෙනවා. ඔන්න ඔය ඩිමෝටිවේෂන් එක නිසා. වීඩියෝ එකක් දාලා අපි views එනකන් කියලා කාලයක් තියන් ඉන්නවා වෙන වීඩියෝස් දාන්නේ නැහැ. අපේ content එක එතකොට හරියට මේ කියන්නේ algorithm එකත් confuse වෙනවා. අපේ content එක හරියට කොහෙටද push කරන්නේ impressions වලට කොහෙටද යවන්නේ කියලා. ඉතින් එහෙම යවා ගන්න බැරි වුණාම අන්තිමට content හරියට යන්නෙත් නැහැ. යන්නේ නැති වුණාම එහෙම වැඩේ අප්සෙට් වෙනවා. ඉතින් මට ඒක සෑහෙන්න වුණා. ඒ වෙච්ච නිසා වෙන්න ඕනේ මම ඒ කාලෙත් හොඳ quality content දැම්මට හොඳ authentic content දැම්මට කොහොමද ඒ කාලේ AI කතන්දරයක් තිබ්බෙත් නැහැනේ අපිට මේ synthetic content හදන්න. නමුත් original content එහෙම නැත්නම් අපි කියන මේ authentic content හැදුවට අර consistency එක නැතිකම නිසාම මට අවුරුදු ගාණක් ගියා මේ chart එක ඔයගලන්ට දැන් පේනවා. හරියට මගේ track එකට වැටෙන්න. එහෙම වෙන්නේ නැහැ. කන්සිස්ටන්සි එක තිබ්බනම් මට හොඳටම ෂුවර් ඔයගලන්ගේ ක්වොලිටි කන්ටෙන්ට් එක ක්වොලිටි නම් අනිවාර්යයෙන්ම ඒක මේන්ටේන් කරගන්නම ඕනේ. කන්ටෙන්ට් එක ක්වොලිටි නැත්තම් මිනිස්සු ඔයාගේ වීඩියෝ එක බැලුවත් එක දිගට බලන්නේ නැහැ. ඉතින් එක දිගට බලන්නේ නැත්තම් views වැඩි වුණාට වැඩක් නැහැ. ඔයාගේ revenue එක හම්බෙන්නේ නැහැ ඔයාට. ඒක වෙනම කතාවක්. revenue එක කොහොමද හැදෙන්නේ කියන එක මම එක කලින් වීඩියෝ එකේදී කිව්වා ඇත්තටම. කන්ටෙන්ට් එක හොඳට ක්වොලිටි නැත්තම් එතනින් එහාට channel එක ගැන කතා කරලා වැඩක්ම නැහැ. content එක quality නම් ඊළඟට ඔයාලට බලන්න තියෙන consistency එක. හරියටම එක level එකකට videos දාගෙන එක flow එකේ videos දාගෙන යනවද? ඒක මත තමයි තියෙන වෙන්නේ. ඔන්න ඒක result එක ඔයාලට පේනවා මෙන්න මේ කෑල්ලේ. දැන් මෙතනින් එහාට සමහර දවස්වලට එක දවසේ 20000ක views ගිහින් තියෙනවා. සමහර ඒ කියන්නේ average එක ගොඩක් වෙලාවට දවසකට යන views ප්‍රමාණයක් තියෙනවා. මාසයකට යන අපි නිකන් අන්තිම දවස් 7 බැලුවොත් එම views 39000ක් වගේ ගිහිල්ලා තිනවා 40000කට කිට් වෙන්න අන්තිම දවස් 7. එතකොට ඔව් ඔක 36000යි ඊට පස්සේ 42000ක් විතර තිබ්බොත් එහෙම 7000ක විතර වගේ ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ 6000ක් 6500ක් 6800ක වගේ ප්‍රමාණයක්
නෑ ඊට අඩුයි 6000ත් 5000ත් 5500 5800ක වගේ ප්‍රමාණයක් ඩේලි views යන එකක් දැන් තියෙන්නේ. එතකොට ඒ විදිහටම ඔයගලන්ට watch hours අනිත් ඒවා එහෙම හදාගන්න පුළුවන්. සතියකට කොහොමද වෙන්නේ කියලා. එතකොට අන්තිම 28 දවස් අන්තිම දවස් 28 එහෙම නැත්නම් මාසේ අරන් බැලුවොත් එහෙම ඔන්න තියෙන විදිය. එතකොට දැන් ඔයාලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ අලුතෙන් හදන්න පටන් ගන්න channel එකකට ඔයගොල්ලෝ කොහොමද comparison එකක් හදාගන්නේ කියලා ඔයාලා හැමතිස්සෙම compare කරලා බලන්න. දැන් ওই comparison එක ඕන වෙන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ හොඳට perform කරනවද කියලා දැනගන්නනේ. ඔයගොල්ලෝ හොඳට perform කරනවද කියලා දැනගන්න නම් ඔයගොල්ලන්ගේ channel එක ඔයගොල්ලොන්ගේ channel එකට parallel තව channels එක compare කරන්න. කවදාවත් යන්න එපා මේ ඔයගොල්ලෝ අර යන්න ආස තැනට දැනට ගිහින් තියෙන channels එක compare කරන්න යන්න එපා. ඒ comparison එකත් එක්ක තමයි ඔයගොල්ලෝ demotivate වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට දැනට සබස්ක්‍රයිබර්ස්ලා තියෙන්නේ 1000යිද අනිත් සබස්ක්‍රයිබර්ස් 1000 2000 වගේ තියෙන channels එක compare කරලා බලන්න. 5000ක් නම් ඒ රේන්ජ් එකේ 10000ක් නම් ඒ රේන්ජ් එකේ. දැන් මම බලන්නේ 30000 40000 රේන්ජ් එකේ මොනවා හරි තියෙන අනිත් channels මට වඩා perform කරනවා නම් මම බලන්නේ මොකද්ද එයාලගේ ට්‍රික් එක. ඉතින් මේ channels වල තියෙන ඒගොල්ලන්ගේ වීඩියෝ quality එකද නැත්නම් recording quality එකද එහෙම නැත්නම් ඒ කියන්නේ production quality එකද නැත්නම් thumbnailsද නැත්නම් ඒගොල්ලෝ දාන time එකද නැත්නම් ඒගොල්ලන්ගේ වීඩියෝ length එකද මොකද්ද? ඒගොල්ලෝ ඒ කරන කතා කරන tone එකද මම කතා කරනකොට මං අදිනවා වැඩිද නැත්නම් කතා කරනකොට ස්පීඩ් එක වැඩිද කතා කරන tone එක අවුල්ද ඔය හැම දෙයක්ම මම බලනවා. ඒ බලන්නේ මට අනිකෙක් පරයා යන්න නෙවෙයි. ඒ කියන්නේ පාස් කරගෙන යන්න නෙවෙයි. මගේ තියෙන වැරදි ටික මොනවද කියලා ටට්ටක් ගාලා හදාගන්න මේ audience එක directly මට නොකියන. එතකොට අනිවාර්යෙන්ම මාව self evaluate කරගන්න එක content creator කෙනෙක් විදිහට අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. මොකද කවුරුත් එන අපිට වැරදි කියන්නේ නැහැ. වීඩියෝ එකෙන් වීඩියෝ එකට වීඩියෝ එකේ තියෙන content සම්බන්ධ වැරදි කියනවා සහ හැමදාම ඒ කියන්නේ මොන වීඩියෝ එක දැම්මත් බනින set එකකුත් ඉන්නවනේ. අර මම හැමතිස්සෙම කියන්නේ එයාලා නිසා තමයි මට comments වැඩිපුර වැටිලා මේ වීඩියෝස් වලට හොඳ algorithm එකේ හොඳ තැනක් හම්බෙන්නේ කියලා. ඉතින් එහෙම දෙයක් වුණාට හරියටම අර මගේ මාව ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කරන content ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කරන ස්කිල්ස් ටික නැත්නම් ඒවට ඕන කරන උපදෙස් ටික ඒ ස්කිල්ස් වලට උපදෙස් ටික ගොඩක් වෙලාවට දැන් ඔඩියන්ස් එකෙන් හම්බෙන්නේ නැහැ. ඒව ටික මට හොයාගන්න සිද්ධ වෙනවා මාවම ඉවැලුවේට් කරලා. ඉතින් ඒ කරන ඒ දේ කරන්න නම් මට මාත් එක්ක දැනට පැරලල් ඉන්න අනිත් channels පොඩ්ඩක් ස්ටඩි කරන්න වෙනවා. එහෙම ස්ටඩි කරනකොට හම්බෙන තොරතුරු අපි ඇප්ලයි කරගන්න. ඇප්ලයි කරගෙන එනකොට ඔන්න සෑහෙන හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ඉම්ප්‍රූව්මන්ට් එක මම දිගටම කන්සිස්ටන්සි එක තියාගෙන හිටියොත් එහෙම මට මේ views ගාන ඊළඟට ලක්ෂ 2 කරගන්න, මේ watch hours ගාන ඊළඟට 25000 කරගන්න, subscribers count එක 2500 කරගන්න, monthly estimated revenue එක 350 හෝ 400 කරගන්න. එහෙම ඒ level එකෙන් level එකට up වෙගෙන යන්න පුළුවන්. නමුත් යම්කිසි අවස්ථාවකදී මට අසනීපයක් වෙලා හරි කමක් නැහැ. වීඩියෝස් දාගන්න බැරි වුණොත් අර consistency එක drop වෙලා ආපහු මේ views ගාන 20000ට උනත් බහින්න පුළුවන්. මේ 180ක තියෙන එක. හැම එකක්ම එහෙමයි. ඒ නිසා මේක ඇක්ටිව්ලි ඉන්න ඕනේ සහ මේ මාරම ඒකට කියන්න වචනයක් නැහැ මේ ඒ ෆ්ලෝ එක හරියට තියාගන්න ඕනේ. කන්සිස්ටන්සි එක තමයි එකම වචනේ. කන්සිස්ටන්සි එක හරියටම තියාගන්න ඕනේ. ඒ නිසා අලුතෙන් channels පටන් ගන්න ඉන්න අයට ඔයගොල්ලෝ අර watch hours ගැන බය වෙන්න එපා. views ගැන short කරන අය බය වෙන්න එපා. ඔයගොල්ලෝගේ content එක ගැන විශ්වාස කරන්න, content quality එක ගැන විශ්වාස කරන්න. ඔයාලගේ shorts කරනවා නම් මම ගොඩක් වෙලාවට recommend කරන්නේ global audience එකකට කරන්න. මේ global audience එක කියනකොට ලංකාවත් ඇතුළත් يعني ලංකාවේ කට්ටිය බැලුවට අවුලක් නැහැ. ලංකාවේ අයව exit කරලා ඒ කියන්නේ ඒගොල්ලන්ව හංගලා දාලා global audience එකක් reach කරනවා කියලා මම දන්නේ මේ එහෙම තියෙනවා කතන්දරයක්. ලංකාවේ අයට පෙන්වන්න එපා, South Asian countries වලට පෙන්වන්න එපා. එහෙම ඊට පස්සේ ඒගොල්ලන්ගේ reach වැඩි වෙලා එහෙම වෙනවා කියලා. නමුත් ඒක හරියට manage කරනවා නම් entire global එකටම ඒක හරියට ඒක කරනවා නම් country එකක් දෙකක් specifically එහෙම mention කරනවට වඩා full සම්පූර්ණ global audience එකටම කරන එක මම හිතනවා ඊට වඩා සාර්ථකයි කියලා. මේකට නෑ මේක මෙහෙ නෙවෙයි, මේක වැරදි, අපි මෙහෙම කරලා එහෙම ප්‍රශ්නයක් වුණා කියලා තියෙනවා නම් එහෙම කමෙන්ට් කරන්න. එතකොට මටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. නමුත් මම දන්න විදිහට global audience එකට ලංකාවත් ඇතුළත්.
ඉතින් ෆුල් ග්ලෝබල් ඔඩියන්ස් එකකට කරන්න ෂෝට් වීඩියෝස් කරනවා නම් නැත්තම් අපරාධ ඔයගොල්ලන්ගේ මහන්සිය මොකද ලංකාවට ෂෝට් වීඩියෝස් වලට තියෙන RPM එක ගොඩාක් අඩුයි. මොකද RPM කියන්නේ මම කලින් වීඩියෝ එකෙත් කිව්වා ඔයගොල්ලෝ ගියොත් මේ රෙවෙනියු එකට මෙතන පෙන්නනවා ඔයගොල්ලන්ට එක වීඩියෝ එකකට නෙමෙයි views 1000කට එක වීඩියෝ එකට වීඩියෝස් කීපයකට උනත් කමන්නේ views 1000කට ඔයගොල්ලන්ට ගෙවන ඩොලර්ස් ප්‍රමාණය. ඒතර views 1000කට මට දැන් ගෙවනවා 1.71ක්. මේ මගේ මේ මෑත කාලේ අන්තිම දවස් 28 RPM එක. views 1000කට ගෙවන ඩොලර් ප්‍රමාණය. එතකොට වාගේ total views ගාන මේ 180ක් නේ තිබ්බේ. මේ 1,80,000 10න් බෙදුවාම එනවා 180.4ක්. මේ 180.4 1.7 එකෙන් අර මගේ RPM එකෙන් ගුණ කරාම මේ 303 එනවා. එහෙම තමයි හැදෙන්නේ. එතකොට මේ RPM එක සාමාන්‍යයෙන් සලකන්නේ මධ්‍යම ප්‍රමාණයේ RPM එකක් කියලා. ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ RPM එක කියන්නේ 2 වගේ සලකන්නේ. high RPM එකක් කියලා කියන්නේ 4 වගේ. low RPM එකක් කියන්නේ 0.2 0.02 වගේ. එතකොට ඔය 0.02 වගේ රේන්ජ් එකේ අර low RPM එකේ නැත්නම් lowest RPM level එක තමයි short videos වලට යන්නේ. ඉතින් ඒ නිසා අපරාධේ. short videos වල තියෙන එක දැන් මගේ නම් තිබිලා තියෙන 0.09. ඔක තව එකක් වෙලා 0.1 වුණා කියමුකෝ. ඒත් වැඩක් නැහැ. නේද? 0.1 කියන්නේ ඩොලර්ස් 1000කට views 1000කට කියන්නේ ඩොලර් 7.1යි. වැඩක් නැහැ නේ. ඒ නිසා 7.1 නෙමෙයි 7.10යි. 7.10ක් ගෙවන්න. එතකොට views 10000ක් ඕනේ වාට ඩොලර් එකක් ගන්න නම්. ඉතින් ඒකම අනිත් පැත්තට long videos වලට කරාම බලන්නකෝ. views 10000කට වාට ඩොලර් 17ක් හම්බ වෙනවා දැන්. මේ මගේ channel එකේදී මට මේ වෙලාවේ views 10000කට නම්. ඉතින් එහෙම තමයි. ඒ නිසා long videos ලංකාවේ අයට කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ලංකාවට ස්පෙસિෆික් සිංහලෙන් කරාට ප්‍රශ්නයක් නැහැ. short videos කරන එක ඔයගොල්ලන්ගේ මහන්සියට හරියන ප්‍රතිලාභයක් මේ වෙලාවේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක ප්ලෑන් කරගන්න හරියට. ඉතින් ඒක හරියට ප්ලෑන් කරගත්තොත් ඔයගොල්ලන්ගේ content creation journey එක හොඳටම ස්ටාර්ට් කරන්න පුළුවන් කාලයක් තමයි දැන් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ ඕන කරන resources හැම එකක්ම තියෙනවා. නමුත් අර පහසුවෙන් වැඩේ කරගන්න යන්න එපා. මොකද හැමතිස්සෙම සම්පූර්ණයෙන්ම AI විතරක් යූස් කරලා කරන ඒවා මමත් try කරලා තියෙනවා පහුගිය කාලේ AI විතරක් යූස් කරලා කරන්න පුළුවන් channels මොනවා හරි තියෙනවද කියලා බොහොම ලේසියෙන් ගොඩ යන්න පුළුවන් වගේ ඒවා කරගෙන යනකොටම තමයි ඇත්තටම තේරෙන්නේ කොච්චර කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. ඇත්තටම අපි ප්‍රැක්ටිකලි කරගෙන යනකොට තේරෙනවා බොහෝ දුරට සාර්ථක නැහැ කියලා. සාර්ථක වෙන අවස්ථා එකක් දෙකක් ඇති. එහෙම සාර්ථක වෙච්ච අවස්ථා කට්ටිය කියලාත් ඇති මම දැකලාත් තියෙනවා. නමුත් ඒක හැම විටම සාර්ථක වෙන්නේ නැහැ. ඒක ඒ අයත් පිළිගන්නවා අනිවාර්යයෙන්ම ගොඩක් අය කියනවා මේක. ඒක සාර්ථක වෙන්න නම් අර හැමදේම හරියන්න ඕන. ඉතින් හැමදේම හරියන්න නම් පොඩි ලක්කයකුත් තියෙන්න ඕන. ලක් එකට වඩා මම කියන ටයිමින් හරියට තියෙන්න ඕනේ. කාලය හරියන්න ඕන. පේස් එක හරියන්න ඕනේ. එතකොට හරියනවා. නමුත් ඒක හැම වෙලාවෙම හැමෝටම කරගෙන්නේ නැහැනේ දැන්. හැමෝම A levels ලිව්වට හැමෝම පාස් වෙන්නේ නැහැනේ. හැමෝම පාස් වුණාට හැමෝම ඒක පාස් වෙන සෙට් එක හැමට කියන්න පුළුවන්ද හැමෝම මේ මං කරපු විදිහට පාඩම් කරා නම් හැමෝටම පාස් වෙන්න පුළුවන් කියලා නෑ. ඒක එහෙම වෙන්නේ නැහැ ප්‍රැක්ටිකලි. අනිවාර්යයෙන්ම A levels වලින් ෆේල් වෙන සෙට් එකකුත් ඉන්නවම තමයි. ඒ තව අවුරුදු 100ක් ගියත් ඒක එහෙමම තමයි. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ මේක හරියන සෙට් එකක් ඉන්නවා වගේම අනිවාර්යෙන් මේක කවදාවත් හරියන්නේ නැති සෙට් එකකුත් ඉන්නවා. එතකොට එයාලට කරන්න පුළුවන් දේවල් වෙනම තියෙනවා. නමුත් මේක හරියනවද නැද්ද කියලා මේකට බැහැලා බලන්න නම් මං කියනවා මේ කාලේ තමයි හොඳම කාලේ. මොකද ඔයගලන්ට ඒකට ඕන කරන සියලුම රිසෝසස් දැන් තියෙනවා. කම්පෙයාර් කරන්න ඕන තරම් channels තියෙනවා. ඒවා කම්පෙයාර් කරගන්න ඕන තරම් tools තියෙනවා AI tools. එතකොට content creation වලටද වාගේ skill එක ඉගෙන ගන්නද හැමදේම කොටින්ම අලුතෙන්ම skill එකක් ඉගෙනගෙන ඒ skill එකෙන් content creation කරන්න පවා දැන් resources තියෙනවා. ඒ නිසා මම දැන් මගේ පෞද්ගලිකව මම කියවනේ මගේ ජර්නි එක මගේ බැකප් කරියර්ස් වල මම නම්බර් 1 තියාගෙන ඉන්න content creation කියලා. ඒක නම් මම content creation වලට පට්ටම ආස නිසා විශේෂයෙන්ම YouTube. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයත් content creation වලටම මාර්ම ආස කෙනෙක් ඉන්නවා නම් තාම creation පටන් අරන් නැත්තම් අර සන්නස්කල සර් කිව්ව එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් උඹලා මචං මේ අනුගේ content බල හිටිය ඇති කෙනෙක්ගේ අදහස නවත්තන්න කියන එක නෙවෙයි, නවත්තන්න එපා. අනිවාර්යයෙන්ම මේ මන් දාන වීඩියෝස් එකමත් අනිවාර්යෙන් බලපල්ලා. මං කියන්නේ මම හිතන්නේ සනස්කල සරුත් ඒ අදහස් කරේ උඹලා ඒකට ප්‍රයොරිටි එක දෙන්න එපා. අනුන්ගේ content බලන එක number 2 තියාගනින්. number 1 උඹලා දැන් පටන් ගනින් content create කරන එක.
ඒ කියන්නේ අපිටත් බලන්න දැන් අලුත් දේවල් හදපල්ලා. ඒක තමයි ඒ කියන්නේ. අපිටත් දැන් බලන්න තව අලුත් දේවල්, අලුත් අයිඩියාස්, අලුත් කන්ටෙන්ට් හදන්න. ට්‍රැවලින් හරි කමක් නැහැ. ඔයාලා ට්‍රැවලින් කරනවා නම් දැනට ට්‍රැවලින් channels ඕන තරම් තියෙනවා. අපි ආසාවෙන් බලන channels තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ නැති අමුතු දෙයක් කරන්න. ඒ අමුතු දේ ඔයාට යුනික්ම දෙයක් වුණොත් එහෙම ඒ දේ බලන්න නම් ඔයාගේ channel එකටම එන්න ඕන. අන්න එහෙම channel එකක් හදන්න. මම කියන්නේ PSR vlog එකත් එහෙමම channel එකක් කියලා. නමුත් මම ඒකට උත්සාහ කරනවා. PSR vlog එකේ මම මේ මෑත කාලිනව කරපු content හැම එකක්ම වගේ මම පුළුවන් තරම් try කරේ uniquely හදන්න. මගේ ඒ කියන්නේ වෙන කට්ටිය කරපු channels ටික බලලා අර මම කියවනේ මම competitive channels බලනවා කියලා. ඒ බලලා ඒගොල්ලන්ගේ revenue එක එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ views හොඳට ගිහිල්ලා තියෙන content ටික මම්ම copy කරලා ආයෙ scripted කරලා කියනවට වඩා ඔයගොල්ලන්ට ඒක හොඳටම තේරෙන්නේ නැති. පහුගිය කාලේ මම කරපු ඒවා ගොඩක් ඒවා මට මේක මම කියන එකක් නෙමෙයි මේ channel එක videos බලන කට්ටිය මට කියපු එකක් තමයි මේ content වෙන කොහෙවත් කවුරුත් කරන්නේ නැති ඒවා කියලා. ඉතින් ඒක තමයි මටත් අවශ්‍ය වුණේ ඉතින්. unique දෙයක් කරන්නයි ඕන උනේ. වෙන කාටවත් අපහාසයක් හෝ කරදරයක් හෝ කිසිම අවහිරයක් නොකර එහෙම කාටවත් කරදරයක් නොවෙන මට්ටමේදී ඒ මට කරන්න පුළුවන් උපරිම යුනික් කන්ටෙන්ට් එක මම කරන්න උත්සාහ කරා. මම හිතනවා මට හම්බෙන ෆීඩ්බැක් වලින් ඒක සාර්ථක වෙලා තියෙනවා කියලා යම් තරමක් හරි දුරකට. ඉතින් ඒක මම තව ඉම්ප්‍රූව් කරගන්න try කරනවා. අන්න ඒ වගේ යුනික් කන්ටෙන්ට් එකක් හදන්න බලන්න. එතකොට ඒ කන්ටෙන්ට් එක බලන්න නම් ඕනම කෙනෙක්ට ඔයාගේ channel එකටම එන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම තමයි channel එකක් grow වෙන්නේ. ඒ නිසා එහෙම පටන් ගන්න. මම මේ කියන්නේ අලුත් channel ideas වත් මේ නිෂ් එකකට මෙන්න මේ කැටගරි එකෙන් පටන් ගන්න, මෙන්න මේ topics කරන්න, මෙන්න මේවා කියන්නවත් නෙවෙයි. මට මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙන්න ඕන උනේ මම පටන් ගත්තේ කොහොමද, මම struggle කරේ කොහොමද, මට අවුල් ගිය තැන් මොනවද සහ නැවත channel එක පටන් ගන්න මට හම්බෙච්ච motivation එක මොකද්ද? ඔන්න ඔය ටික තමයි pack එකක් විදිහට මම දැන් හදලා ඔන්න content creation පටන් ගන්න අලුතෙන්ම පටන් ගන්න හෝ බාගෙන පටන් අරන් අතහැරලා දාලා ඉන්න සෙට් එකට මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා මේක ඇතුලේ ඉතින් මේ channel එක ඇතුලේ මට මේ dashboard එක පිටින් මොන්න පෙන්නවා. දැන් මට මේවා එකක්වත් හංගන්න දෙයක් නැහැ. මොකද මේක ඇතුලේ මේ නිකන් ඒ කියන්නේ dashboard එක ඇතුලේ sensor කරලා පෙන්වන්න තරම් කිසිම දෙයක් නැහැ. revenue එකත් බොහොම පොඩි. ඔයගලන්ට පේනවනේ. ඒ කියන්නේ කොටින්ම ලංකාව ඇතුලේ ඉන්කම් ටැක්ස් එකට වදින ප්‍රමාණයටත් අඩු එකක් තමයි දැනට මට එන්නේ නේ. ඉන්කම් ටැක්ස් එක වදින්නත් ලක්ෂ 1.5ක් මාසෙකට හම්බෙන්න බෑ රුපියල් වලින්. රුපියල් වලට කන්වර්ට් කරාම. ඉතින් එහෙම තත්ත්වයක් නැහැ තාම. ලක්ෂයක වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඕවා මේවා මට හංගන්න දෙයක් නැහැ. ඉතින් කන්ටෙන්ට් එක මට ඕනේ ඇත්තටම මේ මම කියන වචන විශ්වාස කරනවට වඩා මට ෆැක්ට්ස් පෙන්වන්න. මෙන්න මේ නම්බර්ස් ටික පෙන්වන්න. ඇත්තම ඔයගලන්ට පෙන්නලා දාන්න. එතකොට ආරක මේක මම ඇත්ත කිව්වද බොරු කිව්වද කිය ආයේ තර්ක කර බොරුවට කාල නාස්ති කරනවට වඩා මම කැමති ඒ ෆැක්ට්ස් හරිද වැරදිද ඒව සම්බන්ධව අපි නොදන්න කරුණු මොනවද ඒ වගේ දේවල් ගැන තර්ක කරන්න කමෙන්ට්ස් වල. ඉතින් ඒ නිසා මම කෙලින්ම මට පෙන්වන්න පුළුවන් උපරිම source of truth එක පෙන්නලා තමයි ඔයගලන්ට දැන් කමෙන්ට් සෙක්ෂන් එකේ මේ කන්ටෙන්ට් වල ඔයගොල්ලොත් එක තර්ක විතර්ක කරගෙන යන්නේ. ඒකට මං හරි ආසයි. හරි ඔය ටික තමයි මට ඇත්තටම කියන්න ඕනුනේ. thank you channel එක බලනවට සහ මේක ඇතුළෙත් මං ගොඩක් දේවල් කරනවා. සහ දැන් ඊළඟට මං වීඩියෝ සීරීස් එක පටන් ගන්න තියෙන්නේ PSR Academy channel එකේ වීඩියෝ සීරීස් එක පටන් ගන්න කියන්නේ ඒකට ඊළඟ සීරීස් එක පටන් ගන්න තියෙන්නේ. සාම්ප්‍රදායිකව කරගෙන ගියපු අනිත් අර කෝඩින් වගේ දේවල් නෙවෙයි. අලුතෙන්ම පටන් ගන්න තියෙන්නේ. මොකද මං විශ්වාස කරනවා දැන් ලංකාවේ এডুকেෂන් සිස්ටම් එකත් ඇඩැප්ට් වෙන්න ඕනේ කියලා මේ ලෝකේ යන සිස්ටම් එකට විශේෂයෙන්ම AI සහ ඉදිරියේදී එන්න තියෙන ට්‍රෙන්ඩින් වලට. ඉතින් ඒවට මැච් වෙන විදිහේ ඒවට ඇඩැප්ට් වෙච්ච විදිහේ අලුත්ම ලර්නින් සිස්ටම් එකක් එක්ක කෝස් සීරීස් මගේ YouTube එකේ ෆ්‍රී කෝසස් ටික අරන් එනවා මම. ඒකේ ෆස්ට් එක මම බොහෝ දුරට මේ සතියේ රිලීස් කරනවා. ඉතින් පස්සේ ඒකත් නොනවත්වා මේ PSR vlog එක ගැන රේට් එකටම යන්න තමයි ප්ලෑන් එක. හරි එහෙනම් අපහු හැමෝටම කියන්නේ රිසර්ච් කරන්න පටන් ගන්න දැම්ම ඉඳන්ම මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කරන්න ආස කට්ටිය වොච් හවර්ස් ගාන හිතන්න එපා, views ගාන මිලියන 20 හිතන්න එපා. ඔයාට අවශ්‍ය තැනට යනකොට ඒවා ගානට වෙලා තියෙයි. මම අර කිව්වා වගේ ඇනලිටික්ස් වල පෙන්නලා තියෙනවා වගේ
දැන් මට මාසෙකට 20000කට කිට්ටු වොච් අවර්ස් ගාණක් එන එක ඔයාලට මුළු දවස් 365ටම 8000යි කලෙක්ට් කරගන්න තියෙන්නේ. මුල් කාලේ මං කිව්වා වගේ ඒක අමාරුයි තමයි. හැබැයි ඒ 8000 පාස් කරාට පස්සේ මොනටයිසේෂන් ටූල් එක ඔන් වුණාට පස්සේ ඔයාගේ account එකට පළවෙනි ඩොලර් එක මෙතන පෙන්නුවට පස්සේ එන ගැම්ම කියලා නිම කරන්න බෑ. ඒක තමයි ස්වභාවය. අපි කවුරු කිව්වත් අන්තිමට අපේ හිතට සතුටක් ලැබෙන්නේ අපි $1 එකක් හරි මේකෙන් ගත්තනේ කියලා හිතාගන්න පළවෙනි තැනදී. මේක අනිවාර්යයෙන්ම මේ වගේ channels ගොඩක් කරන channels වලින් ඩොලර්ස් 2000 3000 10000 15000 හම්බ කරන කවුරු ඒ ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. එයා ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවසක් වෙන්න ඇති. ඔය මුලම එයා කවදා හරි මේක පටන් ගත්ත තැනක් තියෙනවනේ ඉතිහාසයේ. ඒ පටන් ගත්ත දවසේ ඉඳන් එයාට content monetization වලට ගියපු කාලෙත් එක්ක එයාගේ පළවෙනි ඩොලර් එක මෙතන දකින්න දවස. ඒක තමයි. ඒ පළවෙනි ඩොලර් එක දකින්න දවස කියන්නේ මම ඩොලර් එකක් හම්බ කරා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඒකේ වටිනාකම නෙවෙයි. ඔන්න මම දැන් කියන්නේ දැනෙන දෙයක් කරා කමියුනිටි එකට. ඒකට මට ලැබෙන්න ඕන රිවර්ඩ් එක ලැබුණා කියලා අපිට දැනෙන මොහොත ඒක මාර සන්තෝෂයක්. ඉතින් අපිට හැමතිස්සෙම අපිට ඒක අපි කරන දෙයට ඇප්‍රීෂিয়েෂන් එකක් හම්බෙන එකනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට ඇප්‍රීෂিয়েෂන් එකක් හම්බුණා කියලා අපිට තහවුරු කරන නම්බර් එකක් තමයි ඔය එස්ටිමේටඩ් රෙවෙනියු එකේ අපිට දකින්න ලැබෙන පළවෙනි ඩොලර් එක. එතනින් පස්සේ ඕක යනවා ලස්සන්ට වගේ කන්සිස්ටන්සි එක තියෙනවා නම් ටට්ටක් ගාලා උඩට යන්න පුළුවන් බොහොම ඉක්මනට. ඒ නිසා කන්ටෙන්ට් ක්‍රියේෂන් පටන් ගන්න මම මේ YouTube වීඩියෝ සීරීස් එකේ ඊළඟට මගේ රිසර්ච් එක අනුව මම අර අනිත් දේවල් ටිකත් කියන්නම්. මොන වගේ නිෂස්ද මේ කාලේ හොඳට perform කරන්න. විශේෂයෙන්ම මම දැන් මගේ channel එකෙත් මේ RPM එක එකපාරට වැඩි වුණ හේතුව මම දැන් හොය ගියා. ඔයගලන්ට පේනවා පහුගිය මාසවල තිබ්බ රෙවෙනියු එකයි ජූලි අගෝස්තු වල වෙච්ච රෙවෙනියුස් වල වෙච්ච වෙනසයි එක්ක මට මේ විදිහට මේ මාසෙන් මාසෙට chart එකකින් වෙන් කරලා පෙන්වන්න පුළුවන් රෙවෙනියු එක විතරයි. අනිත් charts වල මම දන්න විදිහට නම් මෙතන සමහරට advanced model එකේ පුළුවන් ඇති. නැත්තම් මේ මාසෙන් මාසෙට වෙනම මෙහෙම comprehensive මේ විදිහේ chart එකක් නැහැ වෙන කොහෙවත්. රෙවෙනියු එකට විතරක් මේකලු දෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට පොඩි ඉන්ඩිකේටර් එකක් ගන්න පුළුවන් කොහොමද ගිහිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මම track එකට වැටලා තියෙන ඇත්තටම මේ මාස දෙකකට කලින්. පේනවනේ. එතකන් channel එක බොහොම මේ low එහෙම නැත්නම් medium performance ගිහිලා තියෙන්නේ. දැන් මේ high performance යන්න හේතුව මම මේ හොයාගෙන යනවා. මම කරපු content වල වෙනසක්ද? නැත්තම් මේක YouTube algorithm එකේම මොකක් හරි scene එකක්ද? එහෙම නැත්තම් මොකක් හරි මේ ටෙම්පරරි හයික් එකක්ද මේක ඊට පස්සේ ආපහු normalize වෙලා පරණ තත්ත්වයට වැටෙයිද මේක ගැන තමයි මම පොඩි රිසර්ච් එකක් කරගෙන යන්නේ. මේවත් එක්ක මම ඔය රිසර්ච් කරන හැම දෙයක්ම වගේ අන්තිමට සමරයිස් කරලා ඔයගලන්ට ඉස්සරහට වීඩියෝස් වලදී ගේන්නම්. ඒකෙන් ගත යුත්තක් තියෙනවා නම් ගන්න, අතරින්න ඕන දෙයක් තියෙනවා නම් අතැල්ලා දාන්න. ඉතින් අපි එකට ගොඩ යමු. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු.